දන්නවද දන්නේ දිල්ෂාන් පතිරත්න කියන්නේ කවුද කියලා? දන්නවද? කවුද දිල්ෂාන් පතිරත්න කියන්නේ? දිල්ෂාන් පතිරත්න කියන්නේ ලංකාවේ ඉන්න නීතිඥ මහත්තයෙක්, නිවේදකයෙක්, ගීත රචනා කරලා තියෙන. ඔයගොල්ලොන්ට මේ ගීතය කිව්වහම සමහර විට එයා මතක් වෙයි. සමන් ලෙනින් ගායනා කරන ගීතයක් තියෙනවා අහලා ඇතිනේ අමුඩේ කියලා. අන්න ඒක ලියලා තියෙන්නේ එයා තමයි. මේක ලියලා තියෙන්නේ එයා. ඔන්න මේක අහලා බලන්නකෝ. එකේ ආදර ගඟුල ගලන සමුදුර තකා මැද වේල්ලක් හරස් කර ඔබේ නමමකා මම වැන්ද වැව් බැම්ම දිහා දත් විකවිකා බලා වුන් හැටි දුටිමි උඹයි පෙරදුන එක. දැන් මේක සාමාන්‍ය පොඩි විරහවත් එක්ක යන කවියක් කියන මේ ගීත. එහෙමයි විරහවත් එක්ක මේ කියන්නේ එහෙමයි. තිබුණු ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒක දැන් මම කැමතිලා මේ ආදරය කියන එක මේ හැමෝම දන්නවා. ඒක අපි විඳින තැන කෙනා පරිසරය අනුව වෙනස් වෙනවා. නමුත් ආදරය කියන්නේ එකක්. ඒකේ විදිය වෙනස් වෙනවා ඔය කියන පාරිසරික සහ අනිකුත් තත්ත්වයන් මත. එතකොට මේ එහෙම එකක්. එතකොට දැන් කවුරු හරි කෙනෙක් පිරිමි ළමයි කවුරු හරි ගෑනු ළමයකට ආදරය කරනවා. ඇගේ ආදර ගඟුර ගලන සමුදුර තකා මැද වේල්ලක් හරස් කර ඔබේ නම මකා මම බැන්ද වැව් බැම්ම දිහා දත් විකවිකා බලා වුන් හැටි දුටිමි උඹයි පෙරදුනේ එක. තුන් දෙනෙක්ගේ කතාවක්. එතකොට අනිවාර්යයෙන්ම ආදරයකුත් තියෙන්න ඕන විරහවකුත් තියෙන්න ඕන. දැන් අපිට ගොඩක් වෙලාවට අපේ රටේ වෙලා තියෙන්නේ මෙන්න මේ විරහවයි කියන එක විඳ ගන්න බැරිකම තියෙන්නේ. ගොඩක් ගැටලු ඇති කරගෙන තියෙන්නේ දරුවෝද තරුණයෝද සමාජයේ මේ විරහව හරියට තේරුම් ගන්න නැති නිසා. දැන් මේකේ එක කොහොමද අපි ඊටාම සාධාරණ විදිහට විඳගන්නේ කියන එක ගැන තමයි මේ කවියෙන් කියන්නේ. බලන්නකො දැන් ඊළඟට කියන්නේ මගේ ආදර ගඟුල කොහේ ගලාගෙන යන කෙනෙක් ගාවට. ඒක හරස් කළා වේල්ලක් පදිනවා. ඒ බැඳ කෙනෙකුත් ඉන්නවා. ඊළඟට කියනවා ගොළු හදවතේ සුගත් විරාගේ අරවින්ද මමද නැත්තම් උඹද තෝරන්න පුළුවන්ද එක මලක මකරන්ද බී දෙතන දුක් විඳ මචං උඹ ඇත්තටම මං එක්ක තරහින්ද මේ අහන්නේ අර මැදින් වේල්ල බැඳපු එක්කෙනා පස්සේ කාලෙක අහනවා ගොළු හදවතේ සුගත් විරාගේ අරවින්ද මමද නැත්තම් උඹද තෝරන්න පුළුවන්ද එකමලක මකරන්ද බීද තැන දුක් විඳ මචං උඹ ඇත්තටම මං එක්ක තරහින්ද කියලා. මේ දෙන්නම දන්නවා. එක මලක මකරන්ද දෙන්නම බීලා තියෙනවා. මලේ පැණි. දෙන්නම මලේ පැණි බීලා තියෙනවා. ඉතල දෙන්න දෙපැත්තක ඉඳ දෙවිදිහකට දුක් විඳිනවා. එක මලක මකරන්ද බී දෙතැන දුක් විඳ මචං උඹ ඇත්තටම මං එක්ක තරහින්ද කාලයකට පස්සේ හම්බුණාම අහන මොකෝ මචං තරහින්ද කියන්නේ මගේ හිත දන්නවා මං තමයි යාළුවන් ගාවට ඇදිලා ගියපු ගඟ මැදින් වේල්ලක් බැඳලා හරස් කරලා මගේ පැත්තට හරවගෙන ගියාට පස්සේ මම තමයි දන්නේ මමත් දන්නවා එතකොට යාළුවත් දන්නවා දෙන්නම මලේ පැණි දීපිට ඈ ඉතින් දැන් කාලයකට පස්සේ හම්බුණාම අහන උඹ මාත් එක්ක තරහින්ද කියලා ඊළඟට කියනවා මෙන්න මෙහෙම උඹ ගියපු කුඩේ යට මං යද්දි වැස්සේ රිදෙන්නේ නැති හරිසරට උඹට හැමතිස්සේ විසිකරමු කළු මතක තිබෙන හිතස්සේ අවුරුදු 25ක් ගෙවුනාට පස්සේ දැන් අවුරුදු 25ක් ගෙවිලා ওই පරණ මතක ඔක හිතේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ ඒකින්ද ඔක විසිකලා දාලා අපි පුරුදු පරිදි කටයුතු කරමු කියලා තමයි කියන්නේ උඹ ඉතින් ඒ අර 25කට පස්සේ පේනවා උඹ ගියපු කුඩේ යට මං යද්දි වැස්සේ රිදෙන්නේ නැති හරිසරට උඹට හැමතිස්සේ මේ අවුරුදු 25කට කලින් කතාවනේ කියන්නේ යාළුවත් එක්ක කුඩේ යට ගිහින් තියෙන ඒ පාරෙම ඒකේ නම් මාත් එක්ක කුඩේ යට යද්දි කොහොම හිතෙන්නේ නැද්ද කියලා තමයි දැන් ඒ යාළුවට හිතෙන්නේ උඹ ගියපු කුඩේ යට මං යද්දි වැස්සේ රිදෙන්නේ නැති හරිසරට උඹට හැමතිස්සේ විසිකරමු කළු මතක තිබෙන හිතස්සේ අවුරුදුම 25ක් ගෙවුනාට පස්සේ කියලා. ඊළඟට කියනවා මෙතන තමයි ඊටාම වැදගත්.
කපුගේලා මිල්ටන්ලා කියපු සින්දුම අහපු දස්කොන්ට වැරදිච්ච ලප කතන්දර වහමු. වෙරි වෙන්න කලින් අපි කරවටින් අත දාමු. මචන් දවසක වරින් සැරට අඩියක් ගහමු කියලායි. මේක ඉවර කරන්නේ. ඒ කියන්නේ අපි කාට දස්කොන්ට වැරදුනෙත් ඔය ලප කතන්දර කරන්න කලාව ඉතිහාසය හොඳට දැනගෙන ඉන්න ඕනේ මේවා රස විඳින්න නම්. ඒකින්ද කියවලා තියෙන්න ඕන. එහෙම නැත්නම් නෑ දස්කොන් ප්‍රමිලා කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඒ කතාව ගැන දන්නේ නැත්නම් මේ කියන්නේ මොකද්ද කියන එක ඕගොල්ලොන්ට කියව ගන්න බෑ. මම මේ දරුවන්ට කියන්නේ ඒකින්ද ඒ කතාවත් කියවලා තියෙන්න ඕන. ඒක කියපු කෙනා තමයි මේක තේරෙන්නේ. කපුගේලා මිල්ටන්ලා කියපු සින්දුම අහපු දස්කොන්ට වැරදිච්ච ලප කතන්දර වහමු. වෙරි වෙන්න කලින් අපි කරවටින් අත දාමු. මොකෝ මේ කවුරුත් දන්නෝනේ ඕනෝට වැඩි වෙරිනොත් වැඩේ සවුත්තු වෙනවා. එතකොට පරණ මතක ඇවිල්ලා කේන්ති ඇවිල්ලා නේ නොකරන දෙයක් නෑ. කියන වෙරි වෙන්න කලින් යාළුකම් පටන් ගන්න ඕන. වෙරි වෙන්න කලින් අපි කරවටින් අත දාමු. මචන් දවසක වරින් සැරට අඩියක් ගහමු. මෙතන මේ දැන් මත්පැන් පානය කියන එක ඉතාම නරක කටයුත්තක්. හැබැයි මෙතන මේ ගැන තියලා තියෙන්නේ මේ අපිට වැරදුනේ කොතනද කියලා අඳුරගෙන ඒ මරණ තරහ මරහ අමතක කරලා දාලා අපි අවුරුදු 25කට කලින් හිටිය තැනට යමු කියලා යාළුවට කතා කරන්නේ. මෙහෙම පුළුවන් නම් හිතන්න මෙහෙම පුළුවන් නම් ඔය ගොඩක් තැන්වල වෙන නේ කැපුම් කෙලුම් මිනි මැලුම් පියනුම් එල්ලිලා මැරෙනේම ඕක ගොඩක් අපිට නැතුව යනවා ඈ.